ආයුබෝවන් සුබ දවසක්. Infinity Lab YouTube නාලිකාව ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම සංජීවන රාන්දුණු විද්‍යා ගුරුවරයෙක්. ඒ වගේම මාත් එක්ක මෙතන ඉන්නවා සුචරිත මාදම්පගේ එතුමාත් විද්‍යා ගුරුවරයෙක්. හරි. එහෙමනම් මේ සුචරිත සර්ගේ මම මුලින්ම අහන්න කැමති මොකක්ද මේ Infinity Lab කියන YouTube නාලිකාව කියන්නේ? ඔව් සර් දැන් ඇත්තටම එදිනදා භාවිතා වන සරල දේවල් වලින් ඉඳලා ගොඩක් සංකීර්ණ විද්‍යා සංකල්ප වුණත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට ක්‍රියාකාරකම් වගේම පරීක්ෂණ තමයි අතරම අපි මේ channel එකකින් බලාපොරොත්තු ඉදිරිපත් කරන්නේ. ඔව්. දැන් මොන වගේ වයසක කෙනෙකුටද මේක ගැලපෙන්නේ? ඔව් ඇත්තටම සර් දැන් දැනුම් තේරුම් තියෙන ඒ කියන්නේ අවුරුදු 5ක ඉඳලා වගේ පටන් ගන්නගෙන ඕනෙම කෙනෙක්ට වයස් සීමාවක් ભેදකින් නැත්නම් ඕනම කෙනෙක්ට මේක ප්‍රයෝජනවත් කියලා මම හිතනවා. ඔව් දැන් ඇයි අපි මේ වගේ YouTube channel එකක් පටන් ගන්න හිතුවේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව් සර් දැන් ඉතින් මේමනේ විද්‍යාව කියන සබ්ජෙක්ට් එකට ගොඩක් අයගේ තියෙන්නේ අත ඍණාත්මක ආකල්පයක්. ඉතින් එතකොට දැන් තවත් කියනවා නම් දැන් විද්‍යාව උගන්වන YouTube channel වගේම ගොඩක් ඊට පස්සේ ගුරුවරු ගොඩක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ හොඳ කාර්යයක් ඇත්තටම ඉටු කරනවා. හැබැයි කොච්චර වුණත් අර සංකර ඉගෙන තියෙන දැන් concept එක ගොඩක් කාවට හරියටම තැනට ફોකස් කරන ඒවා ගොඩක් වෙලාවට අඩුයි කියලා අපි හිතනවා. ඉතින් එතකොට ඒ කියන්නේ දැන් මේ අපේ දැන් අරමුණ තමයි එතකොට ඕන කෙනෙක්ට අර ආකර්ෂණීය දෙයක් ඇති කරන්න ඉදිරිපත් කරලා එහෙම වැඩ කරන වැඩසටහන අඩුයි. එතකොට දැන් අපේ channel එකේ තියෙන අර ප්‍රධාන දේ වෙන්නේ ඒ විදිහට ආකර්ෂණීය විදිහට විද්‍යාව විෂය උගන්වන ගමන් දැන් මේක එදිනෙදා ජීවිතේම කොටසක් වෙන්න ඕනේ. අන්න ඒ වගේ එදිනෙදා ජීවිතේ කොටසක් විදිහටම මේක පත් කරගෙන තිබ්බනම් වටිනවා. ඉතින් අපේ channel එකේ ප්‍රධාන අරමුණ තමයි මේක දැන් එදිනෙදා ජීවිතේ ඉතින් කොටසක් බවට විද්‍යාව විෂයපත් කරගන්න එක විද්‍යාවේ සංකල්පපත් කරගන්න එක තමයි අපේ channel එකේ අරමුණ. ඉතින් මම දැන් රන්දුසර්ට අහන්නේ ඉතින් දැන් මේකේ තියෙන දැන් අපි ඒකට අමතරව මොනවාද කියලා කිව්වොත් ඔව් දැන් මේක තව පොඩ්ඩක් ඉස්සරහට අපි පැහැදිලි කරොත් දැන් අපි දන්නවා ළමයෙක්ට ගත්තොත් දැන් ළමයෙක්ට අපි දෙමව්පියෝ නිතර කියන දේ ගෙදර වැඩ කරන්න කියලා. දැන් ගෙදර වැඩ කිව්වහම ඔළුවට එන්නේ පොතක් අරන් පාඩම් කරනවා. එහෙම නැත්නම් පේපර් එකකට උත්තර ලියනවා. ඔයගේ දෙයක් නේ මේවා කරලා ළමයි කම්මැලි වෙලා හෙම්බත් වෙලා ඉන්නේ. ඉතින් මෙතනින් ඉස්සරහට පොඩ්ඩක් ළමයා උස්සලා තියන්න පුළුවන් ක්‍රමයක්. ඒ කියන්නේ දැන් ගෙදර පොඩි විද්‍යාගාරයක් හදලා ළමයින්ට පරීක්ෂණ කරන්න දිනුනොත් ළමයා ගොඩාක් ආසාවෙන් ඉගෙන ගන්නවා. නමුත් උතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ආරක්ෂිත බව සහ ඊළඟට මේ දැන් මොකට යන වියදම කියන දෙකින්ද දෙමව්පියෝ මේකට බයයි. අපිට අඩු වියදමින් කරනවා. ඔව් එතකොට දැන් අපිට පුළුවන් නම් ඊටාත්ම අඩු වියදමකින් ඒ වගේම ළමයාට ඊටාම ආරක්ෂාකාරීව පොඩි විද්‍යා පරීක්ෂණ කරන වටපිටාවක් පොඩි විද්‍යාගාරයක් ගෙදර හදලා දෙන්න මේ ළමයා ඉතාම ආසාවෙන් මේක ඉගෙන ගන්නවා. ඒ වගේම මේ සංකල්ප හොඳින් මේ යාගේ මනසට යනවා. ඉතින් මේක තමයි අපි ඉස්සරහට ගොඩාක් මේ ප්‍රචලිත කරන්න උත්සාහ කරන්නේ. කොහොමද කුඩා විද්‍යාගාරයක් ළමයි ගෙදර හදාගෙන බොහොම ආසාවෙන් පරීක්ෂණ කරමින් විද්‍යාව බොහොම ආකර්ශනීය විෂයක් විදිහට ඉගෙනගෙන අපේ රටට සමාජයට ගොඩාක් ඵලදායි පුරවැසියෝ ළඟදී බිහි කරන්න තමයි අපි මේ channel එක මගින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඉදිරියේදී ඔබට ඊටාම ලස්සන ඒ වගේම හරවත් වැඩසටහන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කියනවා ඉතින් හැමෝටම ඉතින් ඉන්න අපේ channel එකත් එක්ක එන්න සම්බන්ධ වෙන්න කියලා මේ ඉල්ලා සිටිනවා. එතකොට ඔයාලට දැන් අපේ channel එක හරහා එතකොට මේ වගේ ආකර්ෂණීය දේවල් විද්‍යා සංකල්ප කොහොමද මේ පාවිච්චි කරන්න කියලා අපිට ගොඩක් කතා කරන්න පුළුවන්. ඒ වගේම දැන් ඔබගේ අදහස් තියෙනවා යෝජනා තියෙනවා ඒවත් අපිට ඉදිරිපත් කරලා මේක ගොඩක් හොඳින් අපි ඉස්සරහට කරගෙන යමු. එහෙමනම් ඉතින් අපි අලුත් වීඩියෝස් අරගෙන ඉස්සරහට ඔබ හමු වෙන්න නම් එතෙක් ඔබ සියලු දෙනාටම සුබ දවසක්.